ආයුබෝවන් මගේ ආදරණීය යාළු හැමෝටම. අද මම මේ වීඩියෝව කරන්නේ හදවතට ගොඩාක් සමීප පිරිසක් වෙනුවෙන්. මගේ වීඩියෝ බලන කමෙන්ට් කරන ඔයාලා අතරේ මම දැක්කා තවමත් මව් පදවී වාසනාව පතාගෙන පෙරම් පුරන අම්මලා ගොඩක් ඉන්නවා. සමහර විට ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ මේ බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මතක තියාගන්න, ඔයා තනි වෙලා නැහැ. අද මම මේ කතා කරන්නේ උතුම් වාසනාව ඉක්මන් කරගන්න ඔබ ශාරීරිකව සහ මානසිකව සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන. හරි, අපි මුලින්ම බලමු ශරීරය ඇතුළතේ සූදානම් කිරීම. පළමුව වැදගත්ම දේ තමයි අපේ ශරීරය ඇතුළතින්ම සූදානම් කිරීම. ඒ සඳහා ෆෝලික් ඇසිඩ් අපි අනිවාර්යෙන් ගන්න ඕනි. දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මාස 3කටවත් පෙර සිටම වෛද්‍ය උපදෙස් මත මේ ෆෝලික් ඇසිඩ් ලබා ගන්න ඕනි. ඒක බබාගේ මොළයේ වර්ධනයට වගේම ගැබ් ගැනීමටත් ගොඩාක් ලොකු රුකුලක් වෙනවා. ඒ වගේම ගබ්සාවීම් වැළැක්වීමටද මේ අනිවාර්ය ෆෝලික් ඇසිඩ් ගන්න ඕනි. ඊළඟට පෝෂණීය ආහාර. දිනපතා කෑම වේලට ගොටු කළ මුගුණ වන්න වගේ පලා වර්ග, මුං ඇට, කඩල වගේ ඇට වර්ග එකතු කරගන්න. ඒ වගේම මේ කාලෙදී සීනි අධික කෑම, කෘත්‍රිම පාන වර්ග සහ පැකට් කළ කෑම හැකිතාක් අවම කරන්න. ඒ ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිවැරදි කරන්න උදව් වෙනවා. සමහර විට ඔබට දරුවෙක් කුස පිළිසිඳ නොගන්නේ මේ හෝමෝන ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේ ටික කරන්න. ඒ වගේම මානසික නිදහස සහ සමාජ පීඩනය කියන දේ යටතේ ගොඩාක් වෙලාවට අපේ හිතේ තියෙන පීඩනය නිසාත් මේ ප්‍රමාදය වෙන්න පුළුවන්. අහල පහල අය හෝ නෑදෑයෝ තවම දරුවෙක් නැද්ද කියලා අහන ප්‍රශ්නවලට සංවේදී වෙන්න එපා. ඒ හැම ප්‍රශ්නයක්ම සිනාවකින් ඉවසන්න. ඔයා දන්නෝ ඔයා කොච්චර උත්සාහ කරනවද කියලා පින්වත් දරුවෙක් ලබා ගන්න. ඒක නිසා දිනපතා සංසුන්ව ඉන්න කාලය වෙන් කරගන්න. ආගමික වතාවත්වල ඒ වගේම පොත්පත් කියම වැනි දෙයකින් ඔයාගේ මනස සැහැල්ලු කරගන්න. ඔයාගේ මනස සංසුන් වන තරමටම ඔබේ ශරීරයත් මේ උතුම් මව්පදවී ලබන කාර්යයට සූදානම් වෙනවා. ඊළඟට අනිවාර්යෙන් දිනකට පැය 7-8ක් හොඳින් නිදා ගන්න. ඒ වගේම අධික ලෙස වෙහෙස නොවි උදෑසන හෝ සවස් කාලේ විනාඩි 20ක් විතර ඇවිදීම හෝ යෝග ව්‍යායාම මගින් ශරීරයේ රුධිර සංසරණය වැඩි දියුණු කරලා අපේ මේ ගර්භාෂයට යන ලේ ප්‍රමාණය වැඩි කරලා ගර්භාෂයේ සෞඛ්‍ය ඉතාමත් හොඳින් පවත්වා ගන්න උදව් කරනවා. ඒ වගේම මතක තියාගන්න, මේක අම්ම කෙනෙක්ගේ විතරක් නෙවෙයි, මේක ඔයාගේ ඔයාගේ ස්වාමියාගේ දෙන්නගේම ගමනක්. ඉතින් සැමියා සහ බිරිඳ අතර තියෙන අවබෝධය සහ ආදරය මේ කාලයේදී ගොඩාක් ලොකු ශක්තියක්. සැමියාගේ පෝෂණය සහ මානසික තත්ත්වයත් මේ දෙයට ගොඩාක් ඍජුවම බලපානවා. ඉතින් ඔබේ ඔසප් චක්‍රය ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔබේ සරු කාලය නිවැරදිව දැනගන්න පුළුවන් පහසු ඇප් දැන් ඕන තරම් තියෙනවා ෆෝන් එකේ. මේ වගේ එකක් ඔයාගේ ෆෝන් එකට දාගෙන ඒක බලලා ඔයාට පුළුවන් ඔයාගේ සරු කාලය හොයාගෙන ඒ බලාපොරොත්තුව ඉක්මන් කරගන්න. ඉතින් මගේ අවසාන ප්‍රාර්ථනාව තමයි කවදාවත් බලාපොරොත්තු අත්හරින්න එපා. සබඳහම නියම වෙලාවට ඔයාට ලස්සන දරුසුරතල් බලන්න වාසනාව ලබා දෙයි. මේ වීඩියෝ බලන දරුවෙක් පතා පෙරම් පුරන හැම අම්ම කෙනෙක්ටම ඉතාම ඉක්මනින් ඒ වාසනාව ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට තාම මේ සම්බන්ධව ගැටලු හෝ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.